අන්දරේ සහ ඇතාගේ කතාව. සමගි සම්පන්න සාමකාමී ගම්මානයක් මතට හිරු උදා. එහි දරුවන් සෙල්ලම් කරමින් සිටි අතර ගොවීහු තම කුඹුරු අස්වද්දමින් වෙහෙස මහන්සි වී වැඩහි නිරත වූ. සියේම රජුගේ පණිවිඩකරුවෙක් එහි පැමිණියේය. රජතුමාට ඊතා දැවැන්ත තේජාවින්ත ඇත් රජෙකු ලැබී තිබෙනවා යයි ඔහු මහහඩින් ප්‍රකාශ කළේය. මේ යෝධ ඇතා දැක ගැනීමට ගම්වැසියෝ රොක් වූහා. උගේ දෙවන්ත සිරුරත් වර්ණවත් සැරසිලිත් දුටු සියල්ලෝම මවිතයට පත් වූහා. අයියෝ ඌ අපේ ගෙවල් විනාශ කරයිද දන්නේ. සමහරු පැල්පත් සහ ගස් පිටුපස සැඟවෙමින් කෑ ගැසූහා. රජතුමා පවා සිටියේ කනස්සල්ලෙනි. මෙතරම් දැවන්ත සතෙකු අපි කෙසේ පාලනය කරන්නද? ඔහු මහා හඩින් කල්පනා කළේය. දගකාර සිනහාවක් මුවග රඳවාගත් අන්දරේ ඉදිරියට පැමිණියේය. බිය නොවන්න, මගේ නුවණින් මම මේ ඇතාව හීලෑ කරන්නම්. ඔහු ඇතාගේ සෙල්ලක්කාර ඇස් සහ සෙමින් කරන චලනයන් නිරීක්ෂණය කරමින් ඉතා හොඳින් ඌවේ අධ්‍යයනය කළේය. බිම කෙසෙල් ගෙඩි තබා ඇත් රජු පොළඹවාගත් අන්දරේ ඒවා අනුභව කරමින් තමන් පසුපස එන ලෙස ඇත් රජුට සැලැස්විය. අන්දරේ ඇත් රජු ආරක්ෂිතව පිටියකට රැගෙන යන විට එයා මැජික් එකක් යයි සිතූ ගම්වැසියෝ මවිතයෙන් බලා සිටියා. ජයග්‍රාහී ලෙස හිස නමා ආචාර කළ අන්දරේ ගම්වැසියන්ගේ ප්‍රශංසාවත් රජුගේ ඇගයීමත් දිනාගත්තේය. නුවණැති බවින් මොනතරම් දැවන්ත සත්වයෙකු වුවද හීලෑ කළ හැකි බව ඔහු ඔප්පු කළේය. තවත් මෙවැනි රසවත් කතන්දරයකින් අපි නැවත හමු වෙමු.